ඇග්‍රෝවෙන්චර්ස් සමාගම අපි 2016 මූලික සංකල්පය ආරම්භ වෙන්නේ මුලින්ම අපි අක්කර 8ක ස්ථාන දෙකක මේ වැන්ල වගාව ආරම්භ කරනවා. වෙන්ල වලට ඉතා හොඳ තෝතැන්නක් ඒකට අවශ්‍ය දේශගුණය කාලගුණය ලංකාවේ තියෙනවා. ලංකාවට ඩොලර් ගේනවා කියන කාරණාවල් වෙනුවෙන් මේ වෙන්ලා කියන කර්මාන්තයට අපි පිවිසෙනවා. ඉතින් මේ වෙනුවෙන් අපි මැඩගස්කර් වල ඉන්දියාවේ කේරළ වල ගිහිල්ලා මේක අධ්‍යයනය කරලා මේකට අවශ්‍ය කරන දැනුම අරගෙන ආවා ලංකාවේ මේක ව්‍යාප්ත කරන්න. මේ වෙනකොට අපි මාත්‍රේ ප්‍රදේශය මූලික කරගෙන වැවිලි කර්මාන්තය පටන් අරගෙන යනවා. අපි අපේ ගමන අපි ලියපු අපි සැලසුම් කරපු ඇග්‍රෝවෙන්චර්ස් ගමන තුල අපි මේ වෙනකන් ඉන්නවා. වැනිලා බීන් එකකින් එහාට ගිහිල්ලා මේකෙන් හදන්න පුළුවන් තවත් නිෂ්පාදන පෙළක් තියෙනවා. ඒ නිෂ්පාදන වලට අපි අත ගහලා මේ වෙනකොට ලෝකේ අපි රටවල් තායිලන්තය, සිංගප්පූරුව ඊට පස්සේ ගත්තොත් එහෙම ඕස්ට්‍රේලියාව මේ වගේ රටවල් කීපයකට අපි ව්‍යාප්ත කරන්න හැකි වෙලා තියෙනවා මේ වෙනකොට අපේ end product. ඇග්‍රෝවෙන්චර්ස් ප්ලාන්ටේෂන්ස් පුද්ගලික සමාගම, ඇග්‍රෝවෙන්චර්ස් එක්ස්පෝර්ට්ස් පුද්ගලික සමාගම, ඒ වගේම බිස්නස් මීඩියා ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය අලුතෙන් එකතු වුණා. තවත් ව්‍යාප්ත වෙන පැත්තක් තමයි ටුවරිසම් කියලා කියන්නේ. මේ ඒ පැත්තට විතර මේ කියන කාරණාත් එක්ක ඇග්‍රෝවෙන්චර්ස් කියන ඉතා කුඩාවට පටන් ගත්ත මේ පැලය මහා වෘක්ෂයක් බවට පත් වෙලා පත් වෙමින් රටේ ආර්ථිකයට රටට ඩොලර් ගේන ප්‍රධානම මාධ්‍යයක් බවට පත් වෙනට අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අපේ සමස්ත කාර්ය මණ්ඩලය ඒ වගේම ඇග්‍රෝවෙන්චර්ස් විශ්වාස කරලා අපිත් එක්ක සම්බන්ධ වෙච්ච අපේ සියලුම පාරිභෝගික බෞතුන් මේ සියලු දෙනාව මේ වෙලාවේ බොහොම ආදරයෙන් මම මතක් කරන්නට අවශ්‍යයි. ඉතින් ඇග්‍රෝවෙන්චර්ස් කියලා කියන්නේ නොනවතින ගමනක යන ආයතනයක්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා 2030 වෙනකොට ඩොලර් බිලියනයක් ලංකාවට ගේන්න අපනයන ආදායම විදියට රටට. ඉතින් සියලු දෙනා අපිත් එක්ක එකරාශී වෙලා මේ ගමන යන්න මේකට අපිට සියලු දෙනාගේ ආශිර්වාදය අවශ්‍යයි. සියලු දෙනාටම ජයග්‍රහණය සහ වාසනාව ප්‍රාර්ථනා කරනවා.